හෙලෝ ළමයි ඔන්න ගොඩක් කාලෙකින් vlog එකක් ගෙනාවා. පහුගිය ටිකේම එක්සෑම් හින්දා ගොඩක් බිසි වෙලා හිටියේ. මේක මං එක්සෑම් වලටත් කලින් අප්ලෝඩ් කරන්න හිටිය vlog එකක්. ඒ වුණාට ඒක කරගන්න බැරි වුණා තිබුණු වැඩත් එක්ක. එහෙම වෙනවා නේද ඉතින්. එක කාලෙට එක අභියෝගات එක්ක අපි අපේ එදිනෙදා වැඩ කටයුතු මැනේජ් කරගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක දවස් 2-3ක වීඩියෝ ක්ලිප්ස් චූටි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා හදලා තියෙන්නේ. ඔයාලත් එන්ජොයි කරන්නකෝ එන. අපිට මේ දවස්වල කේස් ස්ටඩි හදන්න තිබුණා. ඒවට ඩීටේල්ස් එකතු කරන ගමන්ම අපිට එක්සෑම් වලටත් රෙඩි වෙන්න තිබුණා. ඉතින් ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම කුප්පියක් එහෙම දාලා අපි අපේ දැනුම ෂෙයා කරගන්නවා. ඔයාලත් එහෙම කරනවා ඇති කියලා මං හිතනවා. මොකද මේක එක්සෑම් ලම් වෙද්දි විතරක් නෙමෙයි ඊට කලින් ඉඳන්ම අපිට අපේ මතකය අලුත් කරගන්න, දැනුම වැඩි කරගන්න, ස්පෙෂල් පොයින්ට්ස් මතක තියාගන්න ගොඩක් හොඳ මෙතඩ් එකක්. ඉතින් කියලා දෙන කෙනාට වගේම අහන් ඉන්න අයටත් හොඳට මතක හිටිනවා. ඒ වැඩ ටික ඉවර කරලා යද්දි මට කවුද හම්බුනේ බලන්නකෝ. චූටි පූස් පැටව ටික. ඊට පස්සේ අපි එදා හවස ගියා ආයෙ චුට්ටක් එළියට. ඉතින් මේ වීඩියෝ එකේ බ්ලොග් එකක් වෙනම අප්ලෝඩ් කරලා තියෙනවා. බැලුවේ නැත්නම් ගිහින් බලන්න. මේ තියෙන්නේ අපේ බෝඩිමේ චූටි මල් වගාව. චූටි ඉටක චූටි මල් ගස් චුට්ටක් හිටවල තියෙනවා. බෝඩිමක් කිව්වහම ඒක ගෙදර වගේ නැති වුණාට අපිට චූටි දේවල් ඇඩ් කරලා ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඉන්න තැන හරි ලස්සනට හරි පිළිවෙලට තියාගන්න. ඔන්න මං ගෙදර යන්නයි හදන්නේ. මොකද අපිට ස්ටඩි ලීව් හම්බුණා. ඉතින් ගෙදර ගිහින් පාඩම් කරන්න තමයි තියෙන්නේ. මම ඉන්නේ ගාල්ලේ. වටපිටාව හරිම ලස්සනට පේනවා. ඒක හරි අමුතු වයිබ් එකක්. ස්ටේෂන් එක ඉස්සරහට වෙලා මේ විදිහට ඉද්දි අර ඈතින් පේන්නේ ගෝල් ෆෝර්ට් එක. අපේ ජීවිතේ චූටි කාලේ ඉඳලා හැම දෙයකටම හයියක් වෙන්න අම්මයි තාත්තයි අපි ළඟින්ම ඉන්නවා. දැනුත් එහෙමයි. ඉස්සර අපි තනියම කොහෙවත් ගියේ නැහැ. යව්වෙත් නැහැ. ඒ වුණාට කාලයත් එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අපේ ජීවිත ඇතුළාන්තයෙන්ම ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා. ගොඩක් දේවල් තනියම දරා ගන්නවා, තනියම ගමන් බිමන් යනවා, තනියම ගෙදර යනවා. ඉතින් අපේ චූටි කාලේ දිහා අපි ආපහු හැරිලා බලද්දී හිතට අමුතුම සතුටක් එනවා. මොකද අපේ ජීවිත ශක්තිමත් වෙලා කියලා. හැබැයි චූටි දුකකුත් එනවා. මොකද චූටි කාලේ ඒ තිබ්බ හිතේ සතුට, ඒ නිදහස අපේ ජීවිතවලින් ටික ඈත් වෙලා යනවා කියලා හිතන හින්දා. ඔන්න ඉතින් මං ගෙදරටත් ආවා. ආපු ගමන් ඉතින් මෙයාව හුරතල් කරන්න තමයි තියෙන්නේ. එයාත් ඉතින් මල් ළඟට වෙලා ඕනි තරම් වෙලාවක් ඉඳි. පුංචි කෙනෙක් විදිහට ඉතින් මේවත් කරන්න එපයි. ඉගෙන ගන්න වැඩත් එක්ක අපි අපේ ආදරණීයන් එක්කත් ගොඩක් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු.